මම හිතන්නේ ලෝකයේ සෑම රටකම වගේ පිළිගත්ත ක්‍රමවේදයක් තමයි පෙරගෙවුම් කාඩ්පත කියන එක. මේ රට තුල පෙරගෙවුම් කාඩ්පත හඳුන්වා දීමත් සමගම අපිත් බොහොම සන්තෝෂ වෙනවා. අපිත් බොහොම කැමැත්තෙන් වැළඳගත්ත පෙරගෙවුම් කාඩ්පත කියන එක බස්හිමියන්ගේ විශාල ඉල්ලීමක් තිබ්බ පෙරගෙවුම් කාඩ්පත් ක්‍රියාත්මක කරන්න කියන කාරණාව. ඒ අනුව පෙරගෙවුම් කාඩ්පත මේ රට තුල ක්‍රියාත්මක වීම සිදු වුවද අද වන විට මේ පෙරගෙවුම් කාඩ්පත කියන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා ඇනහිටලා තිබෙනවා. අපි දකිනවා බස්හිමියන් විදියට මේකේ ප්‍රධානම අසාර්ථක වීමට හේතුවක් තමයි රජය විසින් දක්වන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ සහයෝගයේ ප්‍රමාණවත් ආකාරයෙන් මේ කාර්යයේදී ලැබුණ නැහැ කියන කාරණාව අපිට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මෙම ක්‍රියාදාමයේ සිදුවන වාණිජ බැංකුව හරහා සිදුවන විට මේ සියලුම මුදල් බැංකුවට තමයි අවසර බැරවන්නේ. ඒ බැංකුවට බැරවන මුදල් ප්‍රමාණය අනුව බැංකුව විසින් 103කට වඩා සහ 103කට වැනි ප්‍රමාණයක කමිෂන් එකක් ලබා ගැනීමට කටයුතු කරනවා. අපි උදාහරණයක් ගත්තොත් රුපියල් ලක්ෂයක ආදායම ලක්ෂයක ආදායමක් ලබන බස් රථයක් නම් ඒ ආදායමෙන් රුපියල් 70000ක් පමණ පළමුව වැය වෙනවා අපිට ඉන්ධන සඳහා. ඒතර රුපියල් 30000ක් වගේ මුදලක් තමයි අපිට ඉතුරු වෙන්නේ සේවක පරිණාටි, ටයර් සහ ටියුබ් සඳහා, බස් රථයේ ෂෙවීම් ආදී සියලුම වියදම් සඳහා රුපියල් 30000ක වගේ මුදලක් තමයි ඉතුරු වෙන්නේ. ඒ ඉතුරු වෙන මුදල රුපියල් 3000ක වගේ වැනි මුදලක් බැංකුව විසින් අපෙන් කපා ගන්නවා ඔවුන්ගේ කමිෂන් එක විදියට. මේ කාරණාව තමයි ප්‍රධාන වශයෙන්ම මේ කාර්ය අසාර්ථක වීමට බලපාව ප්‍රධානම හේතුව. මොකද බස්හිමියෝ බස් දුවන්නේ නැහැ, වාණිජ බැංකු පෝසත් කරන හැකියාවක් නැහැ බස්හිමියන්ට. මේ වෙන විට බස් කර්මාන්තය ඉතාමත් අසීරුවෙන් දාවන අවස්ථාවක අපිට හැකියාවක් නැහැ මේ බැංකු පෝසත් කරන්න බස් ධාවනය කරන්න. විශේෂයෙන්ම අපි රජයෙන් ඉල්ලා සිටියා මේ ක්‍රමවේද රජයේ මැදිහත් වීමක් සිදු කරන්න, රජයේ වාණිජ බැංකු ටික හා බස්හිමියන් අතර හමුවක් කැඳවලා මේ විශේෂ මේ අසාධාරණ කමිෂන් එක අඩු කරන්න, රජයේ පාර්ශවයෙන් අමාත්‍යාංශ පාර්ශවයෙන් මැදිහත් වීමක් සිද්ධ කරන්න කියන කාරණාව අපි රජයෙන් ඉල්ලා සිටියද ඒ කාර්යය රජයේ පාර්ශවයෙන් අපිට ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. ඒ වගේම අපි රජයෙන් ඉල්ලා සිටියා දිනකට බැංකුවකට අති දැවැන්ත විශාල මුදල් ප්‍රමාණයක් ගිණුම් ගත වෙනවා මේ ක්‍රමවේදය තුල. ඒතර බැංකුව ඒ මුදල් නැවතත් යම්කිසි ආයෝජනයක් වල ලක් කරනවා. ඒ නිසා අපි බැංකුවෙන් සහ රජයෙන් ඉල්ලා සිටියා මේ ක්‍රමවේදය සාර්ථක කර ගැනීමට නම් බස්හිමියන්ට නොව මගී ජනතාවට යම්කිසි සහනයක් වෙන්න මේ ක්‍රමවේදයට ආකර්ෂණය කරගන්න ඩිස්කවුන්ට් එකක් වට්ටමක් ටිකට් පතක් ඔවුන් කාඩ් පතින් මුදල් ගෙවා ටිකට් එක ගන්නවා නම් මගියාට වට්ටමක් ලබා දීමේ හැකියාවක් ඇති යම් කඩුවුත්තක් සිද්ධ කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටියා. මොකද එතකොට අපි දන්නවා මගියා මේ කාර්යයට ආකර්ෂණය වෙනවා. නමුත් ඒ කිසිදු වැඩපිළිවෙලක් රජයේ පැත්තෙන් අපිට ඉදිරිපත් කරෙත් නැහැ. අපි රජයේ ඉදිරිපත් කළා යෝජනා. මොකද අපිට බස්හිමියන්ට කරන්න පුළුවන් සීමාවෙන් එහා ගිය කාරණාවක් ඒක. ඒ කාරණාව පිළිබඳව අපි රජයේ අවධානය යොමු කර ඉල්ලා සිටියද රජයේ මේ වෙනතුරු කිසිදු අවධානයක් ඒ සම්බන්ධයෙන් යොමු කරේ නැහැ. ඉතාමත් කනගාටුයි. මොකද බස්හිමියන් විදියට සහ අපි අනිවාර්යයෙන්ම ප්‍රවාහනයේදී අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් මේ රට හුරු කළා ගුණාත්මක මගේ ප්‍රවාහන සේවාවක් මේ රට නිර්මාණය කරන්න නම් ගුණාත්මක මගේ ප්‍රවාහන සේවාවක් මගේ ජනතාව ලබා දෙන්න නම් මෙවැනි අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුම වෙනවා. නමුත් මේ වෙන්නේ මොකද්ද? අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් මේ රටට පෙන්වලා ඉවරලා ඒ තුලින් බස්හිමියාව සූරාගෙන කන්න තමයි වාණිජ බැංකු සූදානම් වන්නේ. ඒකට අපි විරුද්ධ වෙනවා. අපි ඉල්ලා සිටිනවා රජයේ මැදිහත් වීමක් කළා මේ ඉතා වටිනා ක්‍රමවේදයක්, ඉතා කාලීන අවස්ථාවේ මේ පෙරගෙවුම් කාඩ්පත මෙය සාර්ථක කිරීමට රජයේ පාර්ශවයෙන් අපිට අවශ්‍ය කරන දායකත්වය සහ සහයෝගය ලබා දෙන්න මේ වටිනා කටයුත්ත නිකරුණේ විනාශ වෙලා යන දෙන්න එපා කියන කාරණාව අපි රජයෙන් ඉල්ලා සිටිනවා.